ඉතින් අපි චුට්ටක් සතරකන් මන්ත්‍රණයේ ගුත්තිලේ බලමු. සතරකන් මන්ත්‍රණයේ ගුත්තිලේ බලමු. දියමන්ති මාලයයි අපට වැසිකිළිය යුතුයි. ඔන්න ඔය දෙකේ ඇවිල්ලා තියෙනවා. ඔන්න ඔය දෙක චුට්ටක් බලමු. ඒ ටික කතා ප්‍රශ්න. හරි ඔය දෙක පොඩ්ඩක් අදිට බලමු. අරගේ සතරකන් මන්ත්‍රණයේ ගුත්තිලේ බැලුවා වගේ. ලෙනාත හැරයාම් බලමු. මහාචාර්ය ඉදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ කල්ලේන බින්දලා ඉන්දෝර ඇරලානේ. ලෙනාත හැරයාමත් බලමු. මුනිසිරිපා බලන්න. පැහැදිලි. මුල් ප්‍රශ්න හරි බුද්ධාගම වගේමයි. වාක්‍ය ගොඩ ගන්න ඊට පස්සේ කර්මකාරක කර්මකාරක කරන්නේ අත්කාරක ඊට විසන්දි සංදි කරන්නේ අක්ෂර මාලාවෙන් අනිපද කර්මාන්ත භාෂා. දෙවැනි එක බලන්න ලකුණු 25. කාලීන සිද්ධාසිතව තමයි ඇවිල්ලා තියෙනවා. ඒක කාර්ය ආරක්ෂාවට ඇත්තනේ. විශේෂයෙන් තාක්ෂණය පරිසරය ඒක අපදාප පැත්තට ගන්න පුළුවන්. සාර ධර්ම සාහිත්‍ය. අපි පටන් ගන්න චේදී. කියන්නේ මුලින්ම පරිසරයට දුන්නා නම් පරිසරය යනු කිය. එහෙම ලියන්නේ. පොඩ්ඩක් ඔයා ඒකට අදාළව ස්වභාවිකව කාර්ය. සාරාංශය නම් ප්‍රැක්ටිස් කරන කොටු දෙකක් ගහලා ප්‍රැක්ටිස් කරනවා කියලා දීලා තියෙන විදිහට ප්‍රැක්ටිස් කරන විශේෂයෙන්. සාරාංශය. ඊට පස්සේ හතරවෙනි එක ලේසි මේක කෙටි පිළිතුරු ලියන්න තියෙනවා. ඒක නම් ගැටලුවක් නෑ. පස්වෙනි එකේ තමයි පත්‍රිකා බිත්ති පුවත්පත්නේ. වැඩි අවධානයක් දෙමු සැලලි හිණියට. මේ උපසේනයි පොඩ්ඩක් කම්පියර් කරලා ඔය දෙකම පුතා 24 ආවට උදාහරණ ටිකක් අටපාඩම් කරන් යන්න. පැහැදිලි? දෙවන තුන්වෙනි ප්‍රශ්න මේ පාර පදනම් වෙන්න පුළුවන් පැති මම කියන්නම්. ප්‍රාග් පූර්ව මුල් ඓතිහාසික යුග. ඊට පස්සේ රජවරු පැරණි සමාජය, ඒ කියන්නේ ආධ්‍යාත්මික සංකල්පයට ඇත්තනේ. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය පැරණි තාක්ෂණයේ පැත්ත. උඩ බලාගෙන යන්න. දැන් සීගිරි යාල මාර්ගයේ ස්තූපයෙන් තාක්ෂණයේ පැත්තට. ඒ පස්වෙනි එක කියන්නේ මහනුවර මන් නැවති තියෙන. පස්වෙනි හයවෙනි ප්‍රශ්න නේද මම පාඩකට අදාළ කරලා මහනුවර රාජධානිය නැවත කතා කරනවා. පෘතුගීසින්ගේ බලපෑම. ලන්දේසින්ගේ පැමිණීම ඊට පස්සේ අතෙන් එක පොඩ්ඩක්. ආණ්ඩුක්‍රම බලතලයි ප්‍රතිසංස්කරණ යෝජනයි. ක්ෂණිකව බලාගෙන යන්න. ඒ සම්බන්ධ කෝල් ගෲප් යෝජනා තියෙනවා. අටවෙනි ප්‍රශ්න මම කියන ෆ්‍රාන්ස් ඇමරිකන් රෂියන් විප්ලව ටික. නවවෙනි ප්‍රශ්නෙට දෙවන ලෝක මහා සංග්‍රාමය මම ටිකක් කියන්නම්. එතකොට මේ ලෝක මහා සංග්‍රාම ගැන මේක අහන්නේ. ඊට පස්සේ සිටියමට මම පොඩ්ඩක් කතා කරා. සිටියම් පැත්තෙන් කතා කරලා හිරෝෂිමාව, කැලිකට්, ලංකා සිටියමට අදාළව පදවිය, යාපනය, ගල්ඔය, මහනුවරනේ, නාරම ගොඩවායි. විහාරාංග පොත්පත් ඔන්න යාස්ත්‍රින් ඔකට ඉතින් ප්‍රකාශය. බුද්ධ චරිත ප්‍රකාශ වෙන්නේ. නිබ්බුත පද වගේ. අර ඊට පස්සේ තෙරුවන් ගුණ ටිකට දැන් පංච නීවරණ ටික මේ පොඩ්ඩක් පොඩි විචිකිච්ඡා කියන මිත්‍ර ව්‍යාපාද සීකාලෝවාදී මම කලින් කිව්වනේ. ඉතින් ඒක පාරමිතයි ජාතකයි සම්බන්ධ කොටස් තියෙනවා. අන්න ඊට අනිවාර්යෙන් බලන්න ඕනේ. පාරමිතයි ජාතකයි සම්බන්ධයි. හරිද? මොකද මේ පස්සේ අංක මාරුවක් වෙන්න පුළුවන්. විශේෂ අවුරුදු ගාණක් එකක් පැටලෙකට ගියපු හින්දා සමහරවිට අංක මාරුවක් වෙන්න පුළුවන්. පැහැදිලිද? අංක මාරුවක් එක පොඩි වෙනස්කමක් වෙන්න පුළුවන්. හැබැයි මම මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන පොඩ්ඩක් වෙනස් විදියකට ඒත් ඒකට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද කර්මය තරුමාතුක මම ආයෙ කියනවා. සංගායනා තියෙනවා. පැහැදිලි? ඒක සංගායනා කියන එක පුතා හිම අපිට අතේ දාන්න විදියක් මම ඒකට පොඩි නිර්ගමනයක් කියන පාඩම් කරද්දී අර අන්තිමට ආවේ නැහැ කියන සංගායනා මම දැක්ක ළමයි ස්ටේටස් දාගෙන අධිකට ආරට. සංගායනා හතරවෙනි පාඩක් තියෙද්දි මම වලට ටික දෙනවා. මම කිව්වා ඔතරන්න කියලා සංගායනා වලට ටික. 109 110 115 බලන්න. 109 110 115. ඔය පිටුතුම බැලුවොත් ඔයාලට සංගායනා වල සංක්ෂිප්තයක් තියෙනවා. අන්නේ සංක්ෂිප්තය ඔයාලා ඔළුවට දාගත්තොත් ඔයාලට හිත අත්ත බෙවෙනවා තියෙනවා. ඉතින් බලන්න. රෝග ආහාර හත්තක කාක මාසක වගේ අර මේ ආහාර අනුභවයේ මේ ආශ්‍රිතව තියෙන ටික. ඒක දෙක පස්සවල. ඊට පස්සේ සූකරාණී අසාදුනි පංචකම්ම උත්තානවතෝ නතං කම්ම. ඔය ටිකනේ මාරුවෙන් මාරුවට ආන්නේ. මාරුවට ඔය ටිකනේ යන්නේ. හැබැයි මේ පාර පැටර්න් එක වෙනස් කරොත් එනක අක්කොත්ති මං අවදිනවා. ඔය වගේනේ. එහෙම නැති වුණොත් අර ගම්බරන්. ඔය පොඩ්ඩක් බලන්න පැටර්න් එක වෙනස් කරන ගාතන් ධම්මපද ගාතා ටික බලාගන්න ලකුණු 10ක් දෙලි පිටින් හම්බ වෙනවා. ඒ හින්දා එතන ලකුණු 10ක් නේ. ඒ හින්දා මම හිතන්නේ මේ ටිකම අවදානමක නොහෙලා ඒ ටිකම බැලුවොත් හොඳයි. ඒක ඔයාගේ තීරණයක්. කර්මය හා සම්බන්ධ සීකාලෝවාද සූත්‍රයකට ඒ ස්තූප ශ්‍රද්ධාව ව්‍යාපාර කීපේ ඊට පස්සේ මම කලින් කිව්ව ධර්ම සංගායනාවල